සුබ දවසක් හැම දෙනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේදීත් අපේ කතා බහට බොහොම සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න හැමදාමත් වගේ අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ කාරණා පිළිබඳව අපව දැනුවත් කරන්නට අපේ ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් මැදිරියට පැමිණියා. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් වෛද්‍යතුමනි ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත්. ඉතින් මේ කතා කරපු අපේ කාරණා සම්බන්ධයෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා දවසින් දවස. ඒ නිසාම අපි උත්සාහවන්ත වෙනවා සහ අපි ධෛර්යමත් වෙනවා ඔබට ඔබේ ජීවිතය යහපත් කරන්නට මේ කාරණා පිළිබඳව දැනුවත් කළ යුතුයි කියලා. ඒ නිසායි මේ විදිහට වැඩසටහන ඔබට අරගෙන එන්නේ. මේ අපි කතා බහ කරගත්තේ වෛද්‍යතුමනි මේ ඉතිරි කිරීමේ පුරුද්ද සම්බන්ධයෙන් තව ටිකක් කතා කරන්න අවශ්‍යයි. මේක කොච්චර වටිනවද මේක ඉතිරි කිරීමේ පුරුද්ද සමහර විට ඔබ ඇති කරගත්තොත් අද නෙවෙයි ඔබට මේක දැනෙන්නේ මේකේ වටිනාකම කොච්චරද කියලා තේරෙන්නේ තව අවුරුදු කිහිපයක් යනකොට බොහොම ජීවිතයේ ඔබ මුහුණ දෙන සුවිශේෂී අවස්ථාවන් වලදී ඔබට මේක කොච්චර වටිනවද කියන එක පිළිබඳව ඔබට පැහැදිලි වෙයි. වෛද්‍යතුමා මේ කාරණා පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වෛද්‍යතුමනි දැන් මාතෘකාවට යොමු වුණොත් දැන් මගේ ප්‍රශ්න ටික ඔබතුමාට යොමු කරොත් මේ අපි මේ හැමදෙනාම මේ ඉතිරි කිරීම පුරුද්දක් විදිහට මේක දියුණු කර ගැනීමේ තියෙන වැදගත්කම අපි පුරුද්දක් කරගත යුත්තේ ඇයි කියන තැනින් අපි කතා බහ ආරම්භ කරමු. ඔව් දැන් මුදල් කියන එක ගත්තම අපි කතා කරලා තියෙනවා. මුදල් කියන එක අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අද පවතින සමාජය තුළ අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න අපිට අවශ්‍ය මූලික දේවල් ආහාර වෙන්න පුළුවන්. සමහරලාට ජලය වෙන්න පුළුවන්, විදුලිය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ඉන්න තැනක් ඕන. එහෙම සාමාන්‍ය දේවල් වලට කොහොමටත් මුදල් ඕන. ඊට අමතරව Tamanට කැමති දෙයක් කරන්නත් මුදල් අවශ්‍යයි. ඊට පස්සේ දරුවන් ඉගෙනීමට Tamanට ඉගෙනීමට ඔයගේ මුදල් හැම දෙයකටම අවශ්‍යයි. මේක තර්කයක් නැහැ. ඉතින් මුදල් අවශ්‍ය නම් අපි ගාව මුදල් තියෙන්න ඕන. පැහැදිලිව මුදල් තියෙන්න නම් අපි මුදල් කොහොම හරි එකතු කරලා තියෙන්න ඕන. මුදල් එකතු කරලා තියෙන්නේ නැත්නම් අපි ගාව මුදල් නැහැනේ. එතකොට එකතු කරලා තියෙන ගත්තාම කොහොම හරි එක දවසින් මුදල් ලැබෙන්නෙත් නැහැනේ. ඒ තියෙන ඒවා ටික ටික අපි එකතු කරලා තිබුණොත් තමයි මුදල් තියෙන්නේ. ඉතින් මුදල් අපිට අවශ්‍යම නිසා අත්‍යවශ්‍යම නිසා අපිට මුදල් එකතු කරලා ඉතුරු කරලා තියෙන එකත් අපිට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේකේ තව දෙයක් එකතු කරන්න ඕන. දැන් මේ මුදල් ඉතුරු කරන්න පොඩ්ඩක් එකතු කරනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝභකමක් කියලා. නෑ ලෝභකම නෙමෙයි. අපි කියන්නේ Tamanට මුදල් නැතිවීම නිසා දුක් වෙච්ච අවස්ථා මතක් කරගන්න. ඒ කියන්නේ Tamanට දේවල් කරගන්න අවශ්‍යයි. අත්‍යවශ්‍ය දේවල් සමහර විට Tamanට කැමති පොඩි දෙයක් ගන්න හෝ අනුන්ට උදව් කරන්න හෝ Tamanගේ ළඟම ඥාතියෙක් කර කවුරු හරි මුදල් එල්ලනවා, අසරණ කෙනෙක් මුදල් එල්ලනවා, ඒ වෙලාවට දෙන්න. සමහරට පිනට දහමට දෙන්න. ඒ හැම වෙලාවෙම සමහරට Tamanගේ ළඟම කෙනෙක් රෝගී වෙලා ඉන්න වෙලාව. ওই වෙලාවල Tamanට මුදල් නැති වුණාම ඇති වෙන දුක කම්පාව පොඩ්ඩක් මතක් කරගන්න. එහෙම මතක් කරගෙන ඒ වේදනාව ඇඟට ගන්න. ඕක එකවරක් නෙමෙයි ඔබට 100,000 වරක් වෙලා ඇති. මොකද ලංකාවේ බොහෝ දෙනාට මුදල් ප්‍රශ්න තියෙනවානේ. අපිටත් වෙලා තියෙනවා මුදල් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මුදල් තියෙන ප්‍රමාණය මත නෙමෙයි. ලංකාවේ ඉන්න දැවැන්තම ව්‍යාපාරිකයටුනත් ඔහුට තියෙන අවස්ථානුව මුදල් මේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක දන්නවා ව්‍යාපාර කරන අය දන්නවා, රැකියා කරන අය දන්නවා. මේ මුදල් කියන එක මේ පොඩිම ගමේ ඉන්න දුප්පත්ම කෙනාටත් මුදල් ප්‍රශ්න දෙනවා. රටේ ඉන්න පොහොසත්ම කෙනාටත් මුදල් ප්‍රශ්නයක් එක වෙලාවක එන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයට එනවා. ආපු වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුත්තකදී ඊගාව පියවරට යන්න. ඒ වෙලාවට ඔහු අසරණ වෙනවා. ඉතින් ඒක ඒ වෙලාවල් මතක් කරගන්න. ඇත්තටම අපි කියන වගේ පොතක සටහන් කරනවා. මම මෙන්න මේ දවසේ මෙන්න මේ මොහොතේ මෙන්න මේ විදියට අසරණ වුණා. මම සමහරට මේ පුද්ගලයෙක් මට උදව්වක් ඉල්ලුවා මට දෙන්න ඇත්තටම හදවතට අවශ්‍යයි දෙන්න. ඒ කියන්නේ මිනිසුන්ට ඥාතියෙක් වෙනවා දෙන්න සල්ලි නැහැ. සමහරට මට අවශ්‍යම උපකරණයක් තියෙනවා ගන්න සල්ලි නැහැ. සමහරට වල විද්‍යාලයට ගිහලා ඉගෙන ගන්න සල්ලි නැහැ. සමහර ඒ වගේ එහෙම අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ආදරණීය අම්මා ලෙඩ වෙලා ඉන්නවා. හොඳම මේ වෛද්‍යවරු පෙන්නන බෙහෙත් ගන්න ඕන සල්ලි නැහැ. කන්න අවශ්‍ය සල්ලි නැහැ. ওই අවස්ථාව මේ මතක් කරගන්න. එතකොට ඔය මතක් කරගත්තාම මේක තර්ක කරන්න දෙයක් නෙවෙයි. මුදල් ඉතුරු කිරීම 100%ක් අත්‍යවශ්‍යයි කියලා වැටහි. මේ ගිහියන්ට ඒ කියන්නේ ගිහි ජීවිතේ ඉන්නවනම් වෙන කවුරුත් දෙන්නේ නැහැනේ. ඉතින් අනිවාර්යෙන් ඒක නිසා මෙන්න මේකෙදී මමත් කුඩා කාලේ ඉඳන් අවුරුදු මම හිතන්නේ 30 35ක් විතර යනකම් වගේ මේ අපිට පොඩි කාලේ වලට දාලා තියෙන සල්ලි ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඔලුවට දාන්නෙම සල්ලි ඕනේ නැහැ කියලා. එතකොට අපිත් සල්ලි ඕනේ නැහැ කියලා හම්බෙන සල්ලි ඔක්කොම අයින් කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ එහෙම තමයි සල්ලි ඕනේ. හැබැයි අපිට සල්ලි ඕන අවස්ථාවක් එනවා. ඕන අවස්ථාවක කවුරුවත් නැහැ.
නිසා අර පොඩි කාලේ ඉඳන් දරුවන්ට සල්ලි ඕනේ නැහැ කියලා දාන්න එපා. සල්ලි තිබුණට කමන්නේ. සල්ලි කොච්චර තිබුණක් කමන්නේ. ඒවා යහපත් දෙයට යොදා ගන්න පුළුවන්. ඒ Taman සල්ලි යොදාගන්නේ කොහොමද කියන එකම තමයි. Tamanට සල්ලි ගොඩාක් තියෙනවා නම් ඒක යහපත් දෙයට යොදලා තව දහස් ගාණක්ට උදව් වෙනවා. ඒ නිසා ඒ දරුවන්ට මේ මෙතනින් අපි කියන්නේ දරුවන්ටත් මේ පණිවිඩය හරියටම දෙමු. පැහැදිලි. සල්ලිත් ඕන, ඉතුරු කරන්නත් ඕන, මේවා යහපත් දෙයට යොදා ගන්නත් මනුස්සකම තියාගන්නත් සල්ලි අර මේ ඉතුරු කරනවා කියලා ඒක අර මේ ඔක්කොම වියදම් නොකර ඉන්න එක නෙවෙයි මම කියන්නේ. ඉතුරු කරලා ඊට පස්සේ ඉස්සරහට අපි කතා කරමු කොහොමද වියදම් කරන්නේ කියලා. මම හිතන්නේ ડોක්ටර් මේක අපි වාදයෙන්ම අපි පිළිගත යුතු විවාදයක් නැහැ. අනිවාර්යයෙන්ම හැම දෙනා ළඟම මුදල් තිබිය යුතුයි. නැත්තම් ඒ අසරණ වීම මම හිතන්නේ වෛද්‍යතුමා කිව්වා වගේ ඒක මතක් කරගන්න. එතකොට ඔබට මේ අවශ්‍යතාවය තව තවත් වර්ධනය වෙයි. වෛද්‍යතුමනි මේ ලෝකයේ පිළිබඳව ටිකක් කතා කරොත් දැන් අපි මේ හැම දෙයක්ම සංසන්දනාත්මකව බලන්න ඕන නිසා මේ ලෝකයේ ජනතාව පිළිබඳව කතා කරනකොට මේ කොපමණ පිරිසක් අපිට එහෙම සංඛ්‍යාත්මකව නෙවෙයි අපිට සාමාන්‍ය ආසන්න වශයෙන් කොහොමද කොච්චර පිරිසක් මේ ඉතිරි කිරීමේ කියන ගුණය ප්‍රගුණ කරලා තියෙනවද කියන එක පිළිබඳව අපි මේ පොඩ්ඩක් දත්ත බැලුවාම දත්ත ඇත්තටම විවිධ වාර්තා තියෙනවා මූල්‍යමය. හැබැයි එක දෙයක් පැහැදිලි දියුණු වෙන රටවල් වල දුප්පත් රටවල් වල දියුණු වීම පවතින රටවල් වල ගත්තාම මුදල් ඉතිරි කියන පුරුද්ද අඩුයි. දියුණු රටවල ස්ථාවර රටවල සමෘද්ධ රටවල මුදල් ඉතුරු කිරීමේ පුරුද්ද වැඩි. ඒ කියන්නේ දැන් ජපාන වගේ රටවල දරුවන්ට මුදල් ඉතුරු ගන්න පොඩි කාලෙන් කියා දෙනවා. ඇමරිකාවේ නම් මම අහලා නමුත් ඔය දැන් යුරෝප රටවල ඒවා ඔවුන් ගැංගේ තියෙනවා. මොකද කොච්චර ව්‍යාපාර මුදල වුණත් ඔවුන් කොටසක් අපිට පේන වියදම් කරනවා. නමුත් ඔවුන් ඉතර කිරීමක් තියෙනවා. ආසියා රටවල් ගත්තත් අප්‍රිකානු රටවල් ගත්තත් අපි ලංකාව ගත්තත් අපි හම්බෙන මුදල් බොහෝ විට වියදම් කරලා ඉවර වෙලා අද ගන්නවා. අද ඉවරයි හෙට ගන්නවා හෙට ඉවරයි එහෙම යනවා. ඉතින් දියුණු රටවලයි නොදියුණු රටවල ගත්තාම වෙනසක් තියෙනවා. ඉතින් ලෝකේ රටවල් ගත්තාම මේ ඉතිරි කිරීම පුරුද්දක් ලෙස දියුණු රටවල් වල වැඩිපුර භාවිතයක් තියෙනවා. දියුණු නැති රටවල ඉතුරු කිරීම අඩු ගතියක් තියෙනවා. ඉතින් අපිට ලැබෙන මුදල හරිහැටි කළමනාකරණය කර ගැනීම කියන කාරණේ වෙනම විෂයක්. මම හිතන්නේ අපිට ඒක ගැඹුරට තව ඉස්සරහට ඔබතුමා පැහැදිලි කරලා දෙයි. අපිට වෙන වැඩසටහනක් දාලත් කතා කරන්න පුළුවන්. වෛද්‍යතුමනි මේක මේ පුරුද්දක් කරගත්තොත් ටිකක් හරි අමාරු වෙයි අපේ ජීවන රටාවත් එක්ක අවශ්‍යතාවයන් එක්ක. සාමාන්‍ය තරුණ කෙනෙකුට නම් ගොඩක්ම අපහසු වෙයි මේ පුරුද්ද ඇති කරගන්න. කොහොම නමුත් අපහසුයෙන් හරි අපි මේ පුරුද්ද ජීවිතේට ළඟා කරගත්තොත් අපිට මොන වගේ වාසියක්ද තියෙන්නේ කියන එක ඔබතුමා පැහැදිලි කරලා දෙනවා නම් වටිනවා. ඔව්. දැන් ඉතිරි කිරීමේ පුරුද්දක් ලෙස පුරුදු වුණාම ඒකේ ප්‍රධාන වාසිය තමයි මුදල් පොඩි ප්‍රමාණයක අපි අඩුම ගාන දවස් රුපියල් 100ක් කියලා 100ක් කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් නේද කාල රුපියල් 100 ගානේ දවසට ඉතුරු කිරීමක් වගේ පුරුද්දකට ඇඟට එනවා. මේ ඇඟට ආවට පස්සේ මේක දවස් 90ක් 100ක් අවුරුද්දක් වගේ පුරුදු වුණාම ඊට පසුව අපිට මේ ප්‍රමාණය මුලින් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි මුදල් රුපියල් 100ක් ඉතුරු කරනවා 1000ක් ඉතුරු කරනවා 10ක් ඉතුරු කරනවාද ඒක නෙමෙයි. මේක පුරුද්දක් බවට පත් කරනවා. අපි දුන් කෙනෙක් රුපියල් 100ක් ඉතුරු කරගෙන අවුරුද්දක් යනවා. දවසට 100යි ඉතුරු කරනවා. එතකොට දවස් 300ට පාන හිතට රුපියල් 100 ගානේ එකතු වෙනවා. තව කෙනෙක් රුපියල් 10 ගානේ ඉතුරු කරගෙන යනවා. තව කෙනෙක් රුපියල් 1000 ගානේ ඉතුරු කරගෙන යනවා. ඒ තුන් දෙනාම පුරුද්දක් ලෙස කරනවා. හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා මුදල් ඉතුරු කරන්නම නැහැ. ඔහුගේ පුරුද්දක් නැහැ. එතකොට පුරුදු වුණා වාසිය තමයි Tamanට වැඩිපුර මුදලක් ලැබුණ වෙලාවට අර ඉතුරු කිරීම පුරුදු තියෙන නිසා ඔහු ඒකෙනොත් ප්‍රතිශතයක් ඉස්සරහට මේ ඉතුරු කරන්න පුරුදු වෙනවා. ඒකට හේතුව අර ඉතුරු කළ පුරුද්දක් තියෙන එක. ඉතුරු කළ පුරුද්දක් නැති කෙනාට කොච්චර කිව්වත් මුදල් ලැබෙන විටම ඒකට වියදම් හදා ගන්න. අපි තුමා රුපියල් ලක්ෂයක් ලැබුණා කියලා. ඔහුට ලක්ෂයකමාරක් නැත්නම් ලක්ෂ දෙකක වියදම් හැදිලා ඉවරයි. ඒක නිසාම මුදල් ඉතුරු මේ පුරුද්ද එකතු කර ගත්තාම ඒක ඇඟට එනවා. ආවට පස්සේ Tamanට ලොකු මුදලක් ලැබුණ වෙලාවට ආරක්ෂා. ඒක නිසාම තමයි ලොතරැයි ඇදුණු වෙලාවට බොහෝ වෙනා ඒකෙන් අවුරුදු 5ක් 10ක් ගියාම ලොකු දියුණුවක් නැහැ. ඒ මොකද නිකන් ලැබුණා. ඔහුට ඉතුරු කිරීම පුරුද්ද නැහැ. ඉතින් හොඳම උදාහරණයක් දැන් අපි දන්න බොහෝ දෙනා ඉන්නවා ලොකුට ලැබෙනවා. ඔහු දන්නේ නැහැ ඉතුරු කරන්න. ඔහු වියදම් කරන්න ඒක කලමනාකාරීත්වය හොඳ අලුත් වාහනයක් ගන්න හොඳ ගයක් ගන්න දැන් අපි දන්නේ බොහෝ දෙනා ඉන්නවා. ඒ ටික කරන ඊට පස්සේ හොඳට වියදම් කරනවා. ඒ තමන් ගත්තේ මුදල් නැහැ. ඊට පස්සේ ඉතුරු කරන නිසා අර ගේ විකුණනවා වාහනේ විකුණනවා අපෝ අනිත් පැත්තට යනවා. එතකොට ඉතුරු කිරීම පුරුද්දක් කරත වාසිය තමයි ඒ මුදල් පැටව ගන්න පුළුවන්. ලොකු මුදලක් ලැබුණම ඒකෙනුත් අපිට ඉතුරු ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ප්‍රධාන වාසිය. දෙවෙනි එක තමයි Tamanට මුදලක් තියෙනවා කියලා දැනගත්තා. මේක මුදලින් වෙන්න පුළුවන්.
බාණ්ඩයක් වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙයක් වෙන්න පුළුවන්. Tamanට තියෙනවා කියලා දැනගත්තම Tamanට ලොකු සතුටක් දෙනවා. මට මේක තියෙනවා. අවශ්‍ය වෙලාවට මට බයක් නැහැ. කාටවත් වයසට යන විට අතපාන්න ඕනේ නැහැ කියලා තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකෝ? බයයි. මට මොකක්වත් නැහැ කියලා. ඒ කියන්නේ Taman ඒ මුදල ඉතුරු කරලා ඊට පස්සේ දරුවන්ට ඒ වගේ වේදම් කරාට කමක් නැත. ඒකට දරුවන්ට වේදම් කළා දරුවෝ ඉන්නවා අපිට. එහෙම ඉතුරු කරනවා කියලා එක තියාගන්න නමුත් අර ඉතුරු කිරීමෙන් පස්සේ තමයි අපිට වේදම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතුරු මුදලක් නැත්තම් අපිට නැහැ. එතකොට බය කියන එක නැති වෙනවා. බය අඩු වෙනවා. මොකද මුදල් තියෙන කෙනාට බය අනාගතේ ගැන බය නැහැ. මුදල් නැති කෙනාට බයක් එනවා. Tamanට අනිත් එක තියෙනවා කියලා සතුටක් එනවා. මට මෙහෙම මුදල් තියෙනවා නේ. මට මුදල් දැන් ඒකේ මුදල් තියෙන කෙනාට ණය වෙන්න ඕනේ නැහැ. මම අනිත් අයට ණය නැහැ. මට මුදල් තියෙනවා කියලා සතුටක් එනවා. ඔන්න ඔය කරුණු ටික සරලව කිව්ව සතුට තියෙනවා, බය අඩු වෙනවා. ඊට පස්සේ මුදල් පැටව ගන්න පුළුවන් වෙනවා. ඒ ටික ටික මේ පුරුද්දක් වඩපත් වෙලා මේ කරුණු එකතු වෙලා තමන්ගේ ජීවිතේ හරි ආලෝකමත් වෙනවා. වෛද්‍යතුමනි අපිට මෙතනටම ගලප ගන්න පුළුවන් නේද සාමාන්‍යයෙන් දැන් ඉතුරු කරන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක. දැන් සමහරට අවබෝධයක් නැතුව ඇති. බැංකුවේ දානවද නැත්නම් අත්තරම් බඩුවක් මොන හරි අරන් තියා ගන්නවද ඉඩමක් ගන්නවද කොහොමද මේක පොඩ්ඩක් අපිට මේ පරාසය පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි මුදල් ඉතුරු කිරීමට තමයි යන විට අපි තමයි සමහර තියෙන එක එක රටවල තියෙන අපිට දාන දැන් තමන්ට ලැබෙන දේෙන් 10%ක් ඉතුරු කරනවා කියලා තියෙනවා. අපි තුමු රුපියල් 50000 ලැබුණොත් ඒකෙන් 10%ක්. එතකොට රුපියල් 5000 ඒ ලැබෙන මුදල. ඒතර දිනපතා සමහරයට ලැබෙනවා නම් වැටුපක් අපිට දවස් රුපියල් 3000 ලැබෙනවා. ඒකෙන් 10%ක රුපියල් 300ක් වෙන් කරනවා. ඒක වෙන් කරලා තමයි තමන්ගේ වියදමට ගන්න. එතකොට මේ මුදල්ම ඉතුරු කරගෙන යන්න පුළුවන්. මුදල් ඉතුරු කරාට පසු ඔබ කියන බොහෝ දෙනා මේ රත්තරන් බඩු වගේ ගන්නවා. මොකද රත්තරන් මිල දිනෙන් දින ඉහළට යනවා. ඉන්දියාව වගේ රටවල මේක බහුලයි. අපේ දැන් උතුරු කරේ මේක බහුලයි. මොකද මුදල් එකතු වෙනවත් එක්ක උන් රත්තරන් වලට තමයි ඊටසේ මුදල් පෙරලන්නේ. ඒත් රත්තරන් කියන එක නැති වෙන්නේ නැහැ. මොකද ඒක බැංකුවේ තියන්න පුළුවන් ඒක අර මුදල් වැඩි වෙනවා. සමහරු මැණික් වගේ වලට දානවා. සමහරු මේ ඉඩකඩම් ගන්නවා. ඒ ඉඩකඩම් ඉඩමක් ගත්තාම ඉඩම සාමාන්‍ය වැඩි වෙන පැත්තට තමයි යන්නේ. වාහනේ ගන්න එක මුදල් ඉතුරු කිරීමේදී එච්චරම කියන්නේ මොකද ඒක ඊට පස්සේ පොඩ ඒක අඩු වෙලා යනවා ඉඳලා වාහන. එතකොට ඉතුරු කරන ඉඩම් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ මුදල් තියෙනවා නම් අලුත් තාක්ෂණ දෙන කොටස් වෙළඳපොළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු පද්ද වෙන්න පුළුවන්. විශ්වාස තැන්වල ආයෝජනය කරන්න පුළුවන්. තව මේ ආයෝජනය කරන්න පුළුවන් අවස්ථා දෙන. මේ මුදල් තියෙන. ඒතර ඉතුරු කරපු මුදල් ඒ ආකාරයේ එතන ඉතුරුවක් විදිහට තියන්න. සමහරට කොටස් වෙළඳපොළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් විශ්වාසවන්ත තැන කියන එක වැදගත් වෙනවා. මොකද විශ්වාසය තියෙන්න ඕන. ඒ තැන්වල එතකොට මුදල් අපේ තියෙනවා කියලා අපි දන්නවා. අපි තුමු මේ ස්ථානයක මෙච්චර මුදල් තියෙනවා කියලා තියෙනවා. තමන් ඉඩකඩමක් තියෙනවා නම් ඒකේ විශ්වාසය වැඩි. ඉතින් ඒ වගේ ඉතුරු කරපු මුදල් සංචිත විදියට මේ තියන්න පුළුවන්. ඒ වගේම ඒක ආයෝජනය කරන්න පුළුවන් තමන්ගේ අධ්‍යාපනයේ කොටසක් ආයෝජනය කරනවා. ඒකට ඒක මේ ඉවත් වෙනවා. මොකද මේ මෙතනදී මේ මුදල් ඉතුරු කරලා ඒ ඉතුරු කරන කොටසක් අනිවාර්යෙන් අධ්‍යාපනයට අධ්‍යාපනය කියන්නේ අලුත් දැනුම එකතු කරගෙන දාන්න. මොකද ඒකට හේතුව මේ මුදල් සමහරට නැති වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ වෙලාවට අර ඉගෙනගෙන තමන් පුරුදු වුණොත් තමන්ව වටන්න බෑ. මොකද කෙනෙක්ව වටන්න බෑ. මොකද ඒ දැනුමත් එක්ක. ඉතින් ඒ විදිහට අපිට ඉතුරු කරන්නත් පුළුවන්. ඉතින් වෛද්‍යතුමනි දැන් මම හිතන්නේ ඔබට දැනෙන යමක් අපේ කතාබහ ඇතුලේ ඔබට ප්‍රකාශ වුණා. වෛද්‍යතුමා ඔබට කියා සිටියා. ඉතින් මේ පුරුද්ද ඇති කරගන්න මේක අත්‍යවශ්‍යයි. මේ රට ලෝකේ යන දිශානතිය දිහා බැලුවමත් අපි හිතනවා යම් ඉතුරු කරපු මුදලක් අපි ළඟ තියෙනවා නම් මේක කොච්චර වටිනවද කියලා. මම හිතන්නේ පහුගිය කාලේ ඔබට ඒක හොඳ අත්දැකීම් ලැබෙන්නේ නැති. පහුගිය අවුරුදු 4-5 දිහා ඔබ ආපස්සට හැරලා බලනකොට ඒ අත්දැකීම් ඔබට ලැබෙන්නේ නැති. ඉතින් වෛද්‍යතුමනි මේ ඉතිරි කිරීමේ මේ පුරුද්ද මේ ජීවිතේට මේක පුරුද්දක් බවට අපි ඇති කරගන්න මේක ජීවිත කාලය පුරාවටම අතහැරෙන්නේ නැතුව පවත්වාගෙන යන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක අපි අවසාන වශයෙන් පැහැදිලි කරගමු. ඔව් ඉතාම වැදගත් දේ තමයි දැන් අපි මුදලක් ඉතිරි කිරීම ගත්තාම බොහෝ දෙනා ආරම්භ කරන ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. මේක පුරුද්දක් විදිහට කරන විදිහ අපි දැන් අපේ කණ්ඩායම් වලට ඒ පැවසුවට පස්සේ හොඳ ප්‍රතිඵල එළදී අපි දවස් රුපියල් 100ක් ඉතුරු කරන්න කියලා කියන දැන් දිනපතා පඩි ගන්නේ නැත්නම් අපි රුපියල් 3000ක් වෙන් කරලා දවසට 100 අයින් කරන්න කියලා කියනවා. මොකද මේක අතින් කරන විට පුරුද්දක් වඩපත් වෙනවා. ඊට පස්සේ මේ මුදල එකතු වුණාට පස්සේ ඒක ගිහිල්ලා ආපහු බැංකුවේ තැන්පත් කරනවා. බැංකුවේ තැන්පත් කරනවා. එතකොට මේ විදිහට අපිට ඒක ප්‍රායෝගික කරලා පුරුද්දක් විදිහට ඇති කරගන්න පුළුවන්. ඔබත් අදම ඒ කියන්නේ මුදල නෙවෙයි වැදගත් වෙන්නේ දිනපතා මේ මුදලෙන් කොටසක් වෙන් කරන එක. මේ අද මෙච්චර වෙන් කරනවා කියලා එහෙම කරන විට තමයි ඉතුරු වෙන්නේ. ඒතර ඉතුරු වෙන ගන්න ඔබට මාස අවසානයේ පේනවා මෙන්න මෙච්චර මුදලක් ඉතුරු වුණා. ඒ ඉතුරු මුදල ගිහිල්ලා තව
තැන්පත් කරනවා. එතකොට තමන් දන්නවා මේ ඉතුරු ගන්න මට පුළුවන් කියලා. දැන් සමහරුන්ගේ මතයක් තියෙනවා අනේ මට මේ මුදල් කවදා ඉතුරු ගන්න බෑ කියලා. ඒක තමන්ගේ මතයක්. එහෙම තිබුණා දැන් අපි උනත් හිතුවා මුදල. හැබැයි පුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම එකක් බෑයි කියනකොට තමන් කරන්න ගත්තාම අද කරනවා අද පුළුවන් හෙට බැරි වෙනවා ඊළඟ දවස් බැරි ඊළඟ දවස් කරනවා ආයෙත් කරනවා. ඔහොම කරලා දිනපතා බවට පත් කරගත්තම ඒක ඇඟට එනවා. දැන් අපි දන්න ඒ කණ්ඩායමෙන් ඔහොම දිනපතා මුදල් පොඩි ප්‍රමාණයක් ඉතුරු කරනවා. ඉතින් ඔවුන් වසර අවසානයේ අපිට ගොඩක් ලාට ස්තුතියි අන්තර මොකද අපි නිසා ඒ පුරුද්ද ඇති වුණා කියලා. දැන් අපිටත් ඕන මේ පුරුද්ද ඇති ගන්න. දැන් මේක කියපුවා ලංකාවේ තියෙන මතය තමයි ඔය මොකටද මුදල් ඉතුරු කරලා මේ මරනකොට ගෙනියන්නද කියලා අර මුදල් ප්‍රමාණය එහෙම කියන. ඒ කරන්නේ එකතු කරන්න කියන්නේ ඔබට කරදරයක් බාධාවක් මේ එන කාලේ නෝනේ අපි දන්නවා. එහෙම ප්‍රශ්න අපිට කියලා එන්නේ නැහැ අපිට මොකක් හරි මුදලක් තියෙනවා. නැත්තම් අපිට මේ ප්‍රශ්න එන කාලේ අපි හරි අසරණයි. අපිට ප්‍රශ්නයක් ආවම අපිට කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්න එන කාලේ අසරණ වෙන අපිට තියෙන කාලේ එකතු කරන්න ඕනේ. දැන් උදාහරණයක් අපි දන්නවා කූඹියා නේද? මේ තියෙන කාලේ කෑම රැස් කරනවා. හැබැයි මිනිසා නෑ දැන් මේ වැස්ස වුණා පුළුවන් කාලේ කරන සත්තු වුණත් ඒ පුළුවන් කාලේ රැස් කරන වෙලාවල් තියෙනවා. අනිත් වෙලාවට නැහැ. ඉතින් අපි කරන්නේ මොකද අපිට තියෙන කාලේ අපි එහෙම ඉතුරු කරන්නේ පුළුවන් තරම් ඒවා වියදම් කරලා දෙනවා. නැති කාලේ යහම කවුරුත් දෙන්න කෙනෙක් නැහැ. හැබැයි ඉතුරු කරපු කෙනාට දැන් බැංකු පද්ධතිය තුළ ඔබ මාසික මුදල් එකතු කරලා තියෙනවා නම් ඉතුරු කරලා දෙන අවුරුදු ගණනාවක් ඔවුන් නැවත ණයක් දෙනකොට මේක බලලා මොහුගේ ඉතිරි කෙනෙක් පුරුද්දක් නැහැ. හැම මාසෙම මොහු මුදලක් මේ අපිට දාලා තියෙනවා. එතකොට ඔහු ණයක් දෙනකොට බලනවා ඒක මේ විනයක් තියෙනවා. මූල විනයක්. ඒ විනය ඇති කර ගන්නවා නම් පුරුද්දක් බවට පත් කර ගන්නවා. පුරුද්ද බවට පත් කරන්න ආරම්භ කරන්න. දැන් අදම ආරම්භ කරන්න පුළුවන්. කරලා බැරි වුණොත් ආයෙත් පටන් ගන්න පුළුවන්. ආයෙත් බැරි වුණොත් ආයෙත් පුළුවන්. කොහොම කරලා අපිට පුළුවන් දවසක් එනවා. ඒක පුරුද්දක් බවට පත් වුණාම ඔබට ඒක මේ ඇඟේම කොටසක් බවට පත් වෙනවා. මම හිතනවා මචං අර ලැබෙන මුදලින් ඉස්සරලා මේ ඉතුරු කරලා වියදම් කරන්න අපි මේ පුරුදු වෙනවා නම් මම හිතන්නේ ඒක යහපත්. එක දවසකට කරලා මුලින්ම දැන් අපි කරන්නේ මුදල වෙන ඔක්කොම වියදම් කරනවා. මුදලන් 10%ක් හරි කොටසක් හරි ඉතුරු කරලා ඉතුරු මුදල වියදම් කරනවා. ඔක තියෙනවා මේ ක්‍රම ගන්නවා කර තමන්ගේ ලියුම් කවරයක් කරගෙන ඒකට දානවා නැත්නම් කෙලින්ම බැංකුව ගිණුමට එනවා නම් ඒ ගිණුමෙන් කොටසක් මෙහෙම අයින් කරන්න කියලා මේ සටහන් කරාම ඒකෙන් අපි සම්බන්ධ වෙන්න නැහැ. ඒක තමයි හොඳම ක්‍රමේ. මේ ඒකෙන් අයින් වෙනවා. ගිණුමෙන් යනවා. අපි දන්නෙත් නැහැ. අපි හැබැයි දැනගෙන අතර ගත්තොත් අපිට වියදම් වෙන්න පුළුවන්. ඒ ක්‍රම මොනවා හරි භාවිතා කරන්න පුළුවන්. ඒ තමන් ඒක භාවිතා කරාම අර ක්‍රමේ වඩා සාර්ථකයි. අපි දන්නේම නැතුව මේ ඉතිරි කිරීමක් හැදෙනවා. මේ ඉතුරු කරන ඒක මේ අපි මුලින් අපිට වෙන් කරලා තමයි අනිත් වියදම් කරන්න ඕනේ. පැහැදිලිවම වෛද්‍යතුමනි බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමන්ට මේ කාරණා සිහිපත් කරන්නට පැමිණියාට. ඔබ හිතන ඉන්නවා ඇති සමහරට මං හෙට ඉතුරු කරනවා අනිද්ද ඉතුරු කරනවා ඊළඟ මාසේ පඩි ගත්තම ඉතුරු කරනවා. නමුත් මේක කවදාවත් ප්‍රායෝගිකව සිද්ධ වෙච්ච නැති දෙයක් වෙන්නේ නැති ඔබේ ජීවිතේ. ඉතින් ඒ නිසා අදම උත්සාහ කරන්න වෛද්‍යතුමන් කිව්වා වගේ මේ පුරුද්ද අපි ඇති කරගමු. යම් කිසි දවසක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් සහ මේ වැඩසටහන් ෂෙයා කරන්නත් ඔබ අමතක කරන්න එපා. ඔබේ අදහස් කියන්න. මොකද යම් දවසක අපිට ලොකු ගමනක් යන්න පුළුවන් මේ කාරණාත් එක්ක ඔබේ ජීවිතේ යහපත් තැනක් බවට පත් කරගන්න මේ හැම දෙයක්ම යොදා ගන්න කියන මතක් කිරීමෙන් අපි වැඩසටහන අවසන් කරනවා. වෛද්‍යතුමනි ඔබතුමන්ටත් බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා අපි සමුදෙනවා. තව ඉදිරියට අපි වැඩසටහන් ගණනාවකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්නවා. හැම දිනාටම යහපත් දවසක්.